මට බැහැ මිනිස්සුන් වෙනස් කරන්න. කොටින්ම කිව්වොත් මට බැහැ මාවත් වෙනස් කරගන්න. මම මේ ලෝකෙ දකින විදිය ගැන කොච්චර කිව්වත් ගොඩක් අය ඒක ඒ වෙලාවට දකින රසවින්දනයක් ආතල් එකක් විදියට අරගෙන මැසේජ් එක අමතක කරනවා. ඒ වගේම තමයි මම කියන ගොඩක් දේවල් මට ඒ මොහොතේ තියෙන අත්දැකීම් එක්ක හැදුන දේවල් මිසක් හැමදේම සර සම්පූර්ණයෙන් අවබෝධ කරගත්ත කෙනෙක් විදියට කියන දේවල් නෙමෙයි. එහෙම කෙනෙක් මේ වෙලාවේ මේ ලෝකේ ඇත්තෙත් නැහැ. හැමෝම කරන්නේ තමන්ට පේන රියැලිටි එක හරියටම හරි කියලා හිතාගෙන ඒ ගැන අනිත් අයට කියලා ඉන්ෆ්ලුවන්ස් එකක් ඇති කරන එක විතරයි. මේක අපි ෆ්ලයි ස්ටුඩියෝ එකේ මිස්ටර් දොළමුල්ලට පෙන්නමු. එයා ඕකේ නම් අපි ප්‍රොජෙක්ට් එක පටන් ගමු. ඇත්තටම කවුරුත් කවවත් වෙනස් කරලා නැහැ. වෙනස් වෙන්න බලාගෙන හිටපු අය තමන්ට අදාළ රිලේටබල් කඳවුරු වලට වැටලා විතරයි. සමහර අය ඒකෙන් සාර්ථක වෙලා තියෙනවා වගේම සමහර අය මැනිපියුලේට් වෙලා වැරදි පාර ගිහින් තියෙනවා. එකම විශ්වවිද්‍යාලයේ ඉන්න දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ඉන්ටර්න්ෂිප් එකක් කරලා තමන්ගේ කැරියර් එක ස්ටාර්ට් කරනවා. ඒ වගේම ඒ විශ්වවිද්‍යාලෙම ඉන්න තවත් කෙනෙක් ස්ටාර්ට්අප් එකක්, කම්පැනි එකක් ස්ටාර්ට් කරනවා. හොඳට බැලුවොත් විශ්වවිද්‍යාලයේ කාවත් බ්‍රේන් වොෂ් කරලා නැහැ. කාවත් අමුතුවෙන් වෙනස් කරලත් නැහැ. තමන්ට පේන රියැලිටි එක හරි කියලා හිතාගෙන තමන්ට අදාළ පාර ගිහින් විතරයි. 2025 දී අමුතුවෙන් මම පාඩම් ගෙන ගත්තේ නැහැ. ඇත්තටම මේ අවුරුද්දේ උනේ මම දැක්ක රියැලිටි එකේ තිබුණ ගොඩක් දේවල් හරි කියලා තහවුරු කරගත්ත එක විතරයි. අපිට නොවි අපිට පිටින් පේන දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න අමාරුයි. අපි කොච්චර හැමතැනම කිව්වත් අරයට මෙහෙම වෙලා තියෙනවා, මෙයාට මෙහෙම වෙලා තියෙනවා කියලා ගොඩක් දුරට අපිට මේ දේ වෙනකල් අපි හරියටම පාඩම් ඉගෙන ගන්නේ නැහැ. ඒ වගේම හරියටම වෙනස් වෙන්න පටන් ගන්නෙත් නැහැ. ඒ හින්දා මම මොනතරම් දේවල් කිව්වත් ඔයාම ඒ දේවල් අත්දකින්නකල් ඔයා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඔයා වෙනස් වෙන්න හදන වෙලාවට ඒ දේවල් වලින් යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ පුංචි බලාපොරොත්තුවට විතරයි මම මින් ඉදිරියට කියන හැමදේම කියන්නේ. 2025 මුලින් ඉඳන් අවසාන වෙනකල්ම ගොඩක් තැන්වලදී කලේ මින් පෙර අත්දැකීම් අඩු අවදානම් සහ සංකීර්ණ ප්‍රශ්න වලට සොලියුෂන් හොයපු එක. ඇත්තටම මොන විදියට මොන දේ කළත් අපේ ෆන්ඩමෙන්ටල් දේ වෙන්න ඕනේ ඒක. අපි විසඳන ප්‍රශ්නේ සංකීර්ණ වෙන්න ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ගොඩක් පවර්ෆුල්. මේ සිස්ටම් එක පර්ෆෙක්ට් නැහැ. හැමතැනම ප්‍රශ්න පිරලා තියෙනවා. ඒත් අපි හුරු වෙලා තියෙන්නේ අපිට පැවරෙන ටාස්ක් එක කම්ප්ලීට් කරලා ෂණික රිවෝඩ් එකක් ලබාගෙන කම්ෆර්ට් සෝන් එකේ ජීවත් වෙන්න. එහෙම සොසයිටි එකක් තමයි ඇත්තටම පහුගිය දශක කිහිපය මේ ලෝකෙට ඕන වෙලා තිබ්බේ. මැෂින්ස් වගේ තමන්ගේ වැඩේ කරලා තමන්ගේ ඇත්ත කැපැසිටි ගැනවත් මේ ලෝකෙ ගැනවත් ප්‍රශ්න නොකර ජීවත් වෙන සමාජයක් තමයි ඕන කරලා තිබ්බේ අපිට. ඒත් දැන් එන්නෙම ආයෙත් සංකීර්ණ ප්‍රශ්න මතුවෙන්න පටන් අරන් තියෙනවා. මැෂින්ස් වගේ වැඩ කරපු අයව ඇත්තම මැෂින්ස් වලින් රිප්ලේස් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ඔයා විසඳන ප්‍රශ්නේ සංකීර්ණ වෙන්න ඔයාට හම්බෙන රිවෝඩ් එකත් සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. මම කියන්නේ නැහැ ඔයාට ප්‍රොබ්ලම් සෝල්වර් කෙනෙක් වෙන්න කියලා. ඒත් ඔයාට පුළුවන් සංකීර්ණ ප්‍රශ්නයක් විසඳන තැනක කොටස්කාරයෙක් වෙන්න. මට පේන විදිහට නම් ඉදිරි දශක කිහිපයක් තුළ මතුවෙන අමුතු විදිහේ ප්‍රශ්න වලට අපිට ගොඩක් විසඳුම් හොයාගන්න වෙනවා. ඒ නිසා මැෂින් එකක් රිප්ලේස් කරන්න යන්න නැතුව ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් විදිහට හැකියතාක් දායකත්වය දෙන්න බලන්න.